අදත් ආව අපි පල්ලේ කැලේ මැච් එක බලන්න සිංහයත් එක්ක ඉන්නේ. හලෝ. මේ සිංහයාට කතා කරන්නත් පුළුවන්. ආයිබෝවන්. කතා කරන්න පුළුවන් බලමු මේ මැච් එක කවුරු දෙනයිද කියලා මෙයා කියයිද කියලා. ඔව්. අපි ශ්‍රී ලාංකිකයෝ විදියට හැමදාම ජයග්‍රහණය බලාපොරොත්තු තියාගන්න ඕන. අපි අපේ ටීම් එක මේ දිනනකොට නෙමෙයි වැඩිපුර සපෝට් කරන්න ඕන පරදින වෙලාවට. මොකද කාට හරි සපෝට් එකක් ඕන, කාට හරි ආධාරයක්, උපකාරයක් ඕන ඒගොල්ලන්ට නොහැකි වෙන වෙලාවට. එතකොට අපිට ඒ වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි ඒගොල්ලන්ව නිග්ලෙක්ට් කරන එක. මේ නැති කරන එක. එහෙම නැත්නම් ඒගොල්ලන්ට බනින එක නෙමෙයි. තව වැඩිපුර ඇවිල්ලා ඒගොල්ලන්ව ශක්තිමත් කරන එක. මොකද ඒගොල්ලන්ට මේ ක්‍රවුඩ් එක වැඩි වෙනවා දකින්නකොට ඉබේම ප්‍රෙෂර් වෙනවා. එතකොට ඒගොල්ලෝ ජයග්‍රහණය හඹාගෙන යනවා. අපි ඒගොල්ලන්ට බනින එක නෙමෙයි කරන්න ඕන. ඒගොල්ලන්ව දිරිමත් කරලා අපිට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබා ගන්න උදව් කරන එක. හැමෝටම ආරාධනා කරනවා මැච් බලන්න ග්‍රවුන්ඩ් එකට එන්න. ගෙදර ඉඳගෙන මැච් බලන්න විවේචනය කරන්න එපා. මොකද මේ ලංකාවෙන් අපි හොරගත්ත හොඳම 11ක් නෙමෙයි සෙල්ලම් කරන්නේ. එතකොට ඒගොල්ලන්ට අපිට දෙන්න පුළුවන් හොඳම විදිහ තමයි ප්‍රෙෂර් එක තමයි මේ ග්‍රවුන්ඩ් එක පුරවන එක. බලන්න ඇවිල්ලා. මම හිතන්නේ අදත් ග්‍රවුන්ඩ් එක පෙරන්න ඉන්නවා කට්ටිය. ඔව් ඒ ගැන බොහෝම සන්තෝසයි. සිංහයා වශයෙන් මම මහා ලොකු ආදරයක් මට දැනෙනවා මේ ග්‍රවුන්ඩ් එකට මේ ඇවිල්ලා තියෙන හැමෝටම. මොකද යම් කට්ටිය විවේචනය කරනවා එන්න එපා ග්‍රවුන්ඩ් එක හිස් කරන්න කියලා. හැබැයි පරදින්න ග්‍රවුන්ඩ් එක හිස් කරන එක නෙමෙයි වෙන්න ඕන. ග්‍රවුන්ඩ් එක වැඩියෙන් පුරවන එක. වඩා පුරවන එක. කැපැසිටි මදි කරවන එක. එතකොට ඒගොල්ලෝ ඉබේම ඒගොල්ලෝ දන්න ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගන්නවා. මොකද ප්‍රෙෂර් එක වැඩි වෙන්න තමයි ඒගොල්ලන්ට ක්‍රිකට් ගහන්න පුළුවන් වෙන්නේ. මම විශ්වාස කරන විදිහට. අර අපි කියනවානේ යකඩ මේ තැලෙන්න පන්නරේ ලබන්නේ නැහැ. හැබැයි වානේ තැලෙන්න රත් වෙන්න පන්නරේ ලබනවා. යකඩ වෙන්න එපා. වානේ වෙන්න. බලන්න සිංහයා හැංගීම්බරව ගොඩක් කතා කරා. මම මේක ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන්නම් බලන්න. එහෙනම් ජය වේවා ශ්‍රී ලංකාව. ඕගොල්ලෝ හැමෝටම මුළු ශ්‍රී ලංකාවටම ජය වෙන්න. ඕගොල්ලෝ එන්න මැච් බලන්න. ආදරය කරන්න ක්‍රීඩාවට. රටට ආදරය කරන්න. ජය වේවා. බයි බයි.